සුපූන් ඕ ඉඳහම් උඹ තාම ලෑස්ති වෙලා ඉවර නැද්ද? ඉවරයි බම් මේ එන්නවා යමන් යමන් පරක්කුත් වෙලා තියෙන්නේ. මේකනේ බම් ප්ලේස් එක ඔව් ඔව් මේක ඇතුලේ තමයි ඇත්තේ මේ බෝඩ් එකකුත් ගහලා තියෙන්නේ. යමන් එනම් ඉක්මනට අපි මේ අවුරුදු උත්සවයට සහභාගී වෙච්ච ඔයාලා හැමෝටම මාගේ හදපිරි ස්තුතිය පුද කරනවා. එමෙන්ම අපගේ පළවන තරඟය වන ගම හරහා දිවීමේ තරගය දැන් අපි ආරම්භ කරන්නයි යන්නේ. ඒ සඳහා සහභාගී වෙන සියලුම තරඟකරුවන් එම ස්ථානයට එකතු වෙන ලෙස මා ගෞරවයෙන් සහ ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඇබොල ගම හරහා දිවීමේ තරග කියපු ගම ඔක්කොම දිව්වා නේද? ගම හරහා දිවීමේ තරගයේ සඳහා සහභාගී වෙන සියලුම තරඟකරුවන් මෙතනට පැමිණ සිටිනවා නේද? ඔව් ඔක්කොම පැමිණලා ඉන්නේ. ඉක්මනට පටන් ගන්නකෝ අයියේ. තව තරග තියෙනවනේ අප්පා යන්න. හරි එහෙනම්. ඕන් තරගේ පටන් ගණ්ඩයි යන්නේ. මන් 3ට ගණන් කළාට පස්සේ ඔයාලා දුවන්න ඕනේ. හරිද? හරි ඔන්න එහෙනම් 1යි 2යි 3යි දුවන්න. පටන් ගත්ත ගමන් ඔහොම දිව්වා වගේ නෙමේ කොල්ලනේ අන්තිමට දුවන්න ගියාම. අම්මෝ මහර මහන්සි අරුන් ටික දිව්වනේ අපෝ යකාගේ දෙවිල්ල වටනම් මහර මහන්සි ආයෙනම් දුවන්න බෑ අම්මෝ. මොකද බං ඔබ නැවතුනේ? ඉක්මනට යමන් පළවෙනියා වෙන්න ඕන. දැන්ටමත් පළවෙනියා තමයි බං අනිත් තුන් මට කොච්චර පිටිපස්සෙන් දින්නේ මං ඉස්සෙල්ලාම අවුලක් නෑ හිමිහිට යමන් හරි ඒක නම් ඇත්ත. කාඩේ ඉතින් කෝකටත් කමක් නෑ කෝකටත් හොඳයිනේ අපි ඉක්මනට යන්නේක. හරි යමන්කෝ එනම් මේ සඳරුවා මෙතනින් කොයි පැත්තටද බයි යන්නේ? මගෙන් අහන්නේ අකෝ. උඹ එන්න කලින් දුවන තරඟේ සැලැස්ම බල්ලා නෙමේ දාවේ. ඒකේ තියෙනවනේ ඔක්කොම. අඩෝ මට ඒක බලන්න බැරි වුණා බං. දැන් මොකද කරන්නේ? මොන පැත්තටද හැරෙන්නේ? අනේ මන්ද ඒක නම් මටත් හිතා ගන්න බෑ. අපි මේ කෙලින් පාර යමන්. මට හිතෙන විදිහට ඒක තමයි පාර. හරි යමන්කෝ එනම්. සිතියේ මේ තිබ්බේ මොන පැත්තට හැරෙන්න කියලාද? අර පැත්තට නේද? මොකද බං ආය නැවතුනේ? මේ මට ටිකක් මහන්සි. අපි විනාඩියක් විතර මෙතන ඉඳලා යමන්ද? විනාඩියක් විතර හිටියොත් එහෙම උඹට දිනන්න වෙන්නේ නැහැ. තේරුම් ගනින්. ඒකින්ද යමන් ඉක්මනට ගිහිල්ලා ඕන තරම් නිකන් යමු. උඹරන් කියයි මන්නේ දුවන්න ඕනේ. හරි බං තව ටිකයි ඇත්තේ. දැන් අපි ගොඩක් දුර ආවනේ. ඒකින්ද යමන්. හරි යමන්කෝ එනම්.
ඒ සුපුන් නේ ඉක්මනට නැවතියන් ඔතනින් එහාට දුවන්න එපා යකෝ. ඒ ඔතන බෑවුමක් තියෙන්නේ ඉක්මනට නැවතියන්. අයියෝ මාව බේරගනින්. උටා වැටුණා නේද පල්ලෙහාට? අයියෝ මොකක් වුණාද දන්නේ නැහැ. ඒ බයික් එක මෙතන දාලා ඉක්මනට ගිහින් බලන්න ඕනේ. ඕ තාම කිසිම තරංකරුවෙක් අපගේ දිනුම් රේඛාව පාස් කරේ නෑ. දැන් නම් තරගකරුවන් ළඟ ළඟ වෙන බව මට දැනගන්න ලැබුණා. ඒ වගේම ඊළඟට පැවැත්වීමට නියමිත හොඳම හිනාව තරගයට නම් දෙන සියලුම දෙනා දැන්ම ගිහිල්ලා ඔබගේ නම වයස අපගේ කාර්ය මණ්ඩලයේ වෙත දැනුවත් කරන්න. ඔව් අපේ පළමු තරංකරුවා වන සුපුන් තරංකරුවා අහසින් සම්ප්‍රාප්ත වූ බව මගේ ඇස් දෙකෙන් දුටුවා. මටත් හිතාගන්න බෑ මේ මොකක්ද දුනේ කියලා. අඩෝ සුපුන් අවුලක් නැද්ද බං? උඹ කොහොම හරි එක වුණා ඈ. ඔව් එක වුණා. හරි චුට්ටක් ආයේ වැහුණා තමයි කමක් නැහැ එක වුණානේ. ගණන් ගන්න එපා ඕවා. හොඳ චුට්ට. හරි එහෙනම් පොල්ගෑමේ තරගය සඳහා සහභාගී වන සියලු තරංකරුවන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවනේ. එහෙනම් අපි තරගය ආරම්භ කරමු නේද? මේක විවෘත තරගයක්. ඒකින්ද කොල්ලුන්ටයි කෙල්ලුන්ටයි ඔක්කොටම කවලමේ සහභාගී වෙන්න පුළුවන් මේකට. සුපුනා පොල් ගාපන් ඈ ඉක්මනට. උඹ ආයේ ගෙදරත් පොල් ගානවනේ කොහමද? හරි බං මං තමා කොහමද කියන්නේ දන්න ඕනේ. හරි එහෙනම්. ඔන්න එහෙනම් දැන් හැමෝම පොල් ගාන්න පටන් ගන්න. තරගය ආරම්භ කරනවද? ගාපන් සුපුනා ඉක්මනට. උඹට ගෑව හැකි. අම්මෝ මගේ මූණ කවුද යකෝ මට පොල්බෑය මූන්ට ගැහුවේ. මල මගුලයි විනිශ්චය කරන අයියාගේ මූණේ නේද වැතුනේ. අතෑරනනේ මගේ අතින් පොල් බෑ. අලුගේ මූණ නම් ඉවරයි මොනා වුණත් ඈ වැදුනා සුපිරි වැදිලා. මොනා කරන්නද බං හිතල් නෙමෙයිනේ ගැහුවේ. හරි ඔන්න එහෙනම් අපි දැන් අපේ බනිස්කෑමේ තරගය ආරම්භ කරන්නයි යන්නේ. හැමෝම සූදානමින් නේද ඉන්නේ? ඔව් අපි සූදානම්. හරි එහෙනම් ඔන්න අපි දැන් අපේ බනිස්කෑමේ තරගය දැන් ආරම්භ කරමු. අම්මෝ නිද වුණා වගේ. අයියෝ කවුරු හරි මට වදුඩියක් ගෙනත් දෙන්න අම්මෝ. හරි අද අපේ කබෑදීමේ තරගට සහභාගී වෙන කණ්ඩායම් දෙක මෙතනට ඇවිල්ලා ඉන්නවා නේද? ඔව් අපි ඇවිල්ලා ඉන්නේ. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව තරගය ආරම්භ කරමු එහෙනම්. හැමෝම දැන් කබේ අදින්න සූදානම් වෙන්නකෝ කට්ටිය. ටීම් දෙක දෙපැත්තකට බෙදලා. මේ අපි මේක අදින්න මොකද බං? බලපන් එහා පැත්තේ ඉන්න සෙට් එක. ඒක නම් ඇත්ත තමයි. සුපිරි සෙට් එකක් ඉන්න එහා පැත්තේ අපිට අදින්න බැරි වෙයි වගේ. අදින්න හරි බැරි වෙන්න හරි මොකක් හරි කරන්න ඉතින් අදලා බාන්න බෑ බං. නිකන් ඇහිලා ගියොත් අවුල්නේ. ඔව් බං. ආයේ
ඔවුන්ට බය වෙන්නේ මොකද? ඔවුන්ගේ ඇඟ විතරයි. අපිට ඇද්දැකි බං. ඔවුන් බලපංකෝ. හරි හරියනම් අදිමුකෝ. ඉක්මනට කණ්ඩායම් දෙක හැදෙන්න අපිට තව පොඩි වෙලාවයි තියෙන්නේ. හරි එහෙනම් කට්ටිය සූදානම්නේ. එහෙනම් අදින්න පටන් ගන්න. ඒ ඇදාන්ලා පරාද වෙන්න බෑ ඇදපන් ඈ. ඒ මේ රාජු අයියා මේක ඉක්මනට ඇදලා දානවත් නැත්නම් උන්ට පොඩ්ඩක් අදින්න දෙනවද? නැත්නම් එකපාරම ඇදලා දානවද කියන්නේ? මොකද කියන්නේ? එකපාරම ඇදලා දාමු නේ බා. නැත්නම් එතකොට වැඩිත් ඉවරයිනේ. හරි එහෙනම් උන්නේ නම් අපි අදිනවා ඈ. හරි අදහන්න. ඩෝ ඒ මොකද බං ඒ උනේ එකපාරට වැදිලා කියන්නේ. අනේ මන්ද බං බඩත් හිතා ගන්න වෙනවා. ඒ මේ දෙන්න සුකුණා මඩවලට වෙල්ලා බං අරුන් ඇදපාර මේ බලපන් මේ කකුල් දෙක උඩ. අඩේ ඇත්තනේ එන්න. මාව ගුට්ට ගනිලා හුස්ම ගන්න බෑ. ගුට්ට ගනි. මොකද්ද බං අරුවර කියන්නේ? මං හිතන විදිහට ගොඩට ගන්න කියලා කියන්නේ. බලන් ඉන්නේ මොකද එහෙනම් ඕකව ගොඩට ඇදලා ගනින් ඉක්මනට. හරි අවුල් ගන්න එපා. මඩ පාරක්නේ තියෙන්නේ. ඔක් ගෙදර ගිහිල්ලා හොදගනින්. ඔබ තින්නනේ බං දුවන එක හරි. පෙරදුනාට අනිත් ඒවා. දුවන එකක් දින්න විදිහ දැක්කනේ. අර පර්වතෙන් පල්ලෙහාට වැහිලා වෙලාවට එතන ඉර තිබ්බේ. ඒකින්ද ඒකෙන් එක හරි වුණා. නැත්තම් ඒකෙත් අන්තිමයනේ. හරි ඉක්මනට ගෙදර ගිහිල්ලා මඩ ටික හොදගනින්. මාත් දැන් යන්න. හරි බං හරි.